ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අලුතෙන් ප්‍රතිසංස්කරණය වෙනවලු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හරියට ෆින්ලන්තයේ අධ්‍යාපනය වගේ වෙන්න යනවලු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දරුවන්ට බර වැඩිලු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දරුවන්ට තව සැහැල්ලු කරන්න ඕනලු. නමුත් මෙහෙම සැහැල්ලු කරලා ඉවරලා අපිට පුළුවන් වේද ශ්‍රී ලංකාවේ අනාගත වෙනුවෙන් බුද්ධිමතුන් බිහි කරන්න? අපිට පුළුවන් වේද මෙහෙම සැහැල්ලු කරලා අන්තර්ජාතික විෂය නිර්දේශයත් එක්ක හැප්පෙන්න පුළුවන් විදිහේ විෂය නිර්දේශයක් හදන්න? අපිට පුළුවන් වේද එහෙම සැහැල්ලු කරලා අන්තර්ජාතික දරුවන් එක්ක හැප්පෙන්න පුළුවන් විදිහේ ශ්‍රී ලාංකික දරුවන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ ගොඩනගන්න? ඇත්තම කතාව මොකක්ද? අපි බලමු ඇත්තම කතාව මොකක්ද කියලා යම් ක්ලාස් රූම් එකකට. මේ තියෙන්නේ EdExcel International Curriculum. ඒ කියන්නේ EdExcel අන්තර්ජාතික විෂය නිර්දේශයේ O level වර්ග සමීකරණ ගන්න. මේ තියෙන්නේ එතකොට ශ්‍රී ලංකාවේ local syllabus එකේ ශ්‍රී ලංකා විෂය නිර්දේශයේ වර්ග සමීකරණ ගන්න. බලමු අපි කරන්නේ දෙකක්. මේ කියනවා if fx is equal to x square minus 36 over 6x minus 7 divided by 2x square plus 7x plus 6 over x square minus 5x minus 14 minus 7 plus 8x. Prove that for any given x value, fx is a constant negative integer. IGCSE international level quadratic functions ගන්න. ශ්‍රී ලංකාවේ විශේෂ තියෙනවා y is equal to x square minus 3x plus 2 වගුව දීලා තියෙනවා වගුව සම්පූර්ණ කර ප්‍රස්ථාරයන්ද අවම අගය සොයන්න. ශ්‍රී ලංකාව O level වර්ගස්ත ගන්න. දැන් මම අහන්නේ හැමෝගෙම වඩාත්ම ලස්සන මේ ගානද මේ ගාන? වඩාත්ම ටෆ් මේ ගානද මේ ගාන? ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ මේ ගානද මේ ගාන? කරොත් මොලේ මෝරන්න, කරොත් මොලේ පෑදෙන්නේ මේ ගානද මේ ගාන? අන්තර්ජාතික ලෝකෙ වෙනුවෙන් බුද්ධිමතුන් බිහි කරන්න පුළුවන් වෙන්නේ මේ ගණන් වලටද මේ ගණන් වලටද? ශ්‍රී ලංකාවේ එක දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ තියෙන O level syllabus එක දැනටමත් ලූස් වැඩි. තවදුරටත් ලූස් කරලා, තවදුරටත් සැහැල්ලු කරලා අපි කොහටද යන්නේ? අනාගතයෙන් බුද්ධිමතුන් බිහි කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නාර්ථය අපි ඉස්සරහ තියෙනවා. අපි ඒක අපෙන් අහන්න ඕනේ. අපි ආන්සර් කරන්න මේකට. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයටයි ශ්‍රී ලංකාවේ දේශපාලනයටයි අහසින් පාතුණු body.l කියලාට අපි මේ කියන දේවල් ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. ඒ නිසා මම අහන්නේ, මම ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ බුද්ධිමත් දෙමව්පියන්ගෙන් තමාගේ දරුවන්ට මේ වගේ අසාධාරණයක් වෙන්න යනවා නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල ඒකට විරුද්ධ වෙන්න. තමාගේ හඩ අවදි කරන්න. මොකද අනාගත පරපුර අපිට වඩා බුද්ධිමත් පරපුරක් වෙනවා දකින්නයි අපේ බලාපොරොත්තුව. එහෙම නැතුව අපිටත් වඩා මෝඩ පරපුරක් නම් ලංකාවට ඕනේ අපි බලාපොරොත්තු වෙන්නේ හැම දෙයක්. මේ දේවල් ඔය body.l කියලාට නොතේරුණත් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර සනග මහත්මයා විද්‍යා ගණිත උපාධිධාරී. ඔහුට මේවා තේරෙන්න ඕනේ. ඔහු මේවා බලන්න ඕනේ. ඒ නිසා ඔය body.l කියලා පැරෂුට් කාර body.l කියලා ශ්‍රී ලංකාවට කරන්න යන අධ්‍යාපනයට කරන්න යන විනය සහ වෙනස මේ ප්‍රසංස්කරණය අනිවාර්යෙන්ම මොනිටර් කරන්න ඕනේ. ඒ අනවශ්‍ය දේවල් වහාම ඉවත් කරන්න ඕනේ. කවදාවත් මේ අධ්‍යාපන ලූස් කරලා නම් අපිට බුද්ධිමතු බිහි කරන්න බෑ. තියෙන එකත් ලූස් කරන්න වෙන්න දෙන්න බෑ. මොකද අන්තර්ජාතික විෂය දේශ අපිට ගොඩාක් සැර දේවල් උගන්වනවා නම් අපි තියෙන එක ලූස් කරගෙන බෑ. එහෙනම් තේරුම් ගන්න පුළුවන් හැමදෙනාම මේ අපි කියන දේවල් තේරුම් ගන්න තමාගේ විරෝධය ප්‍රසිද්ධයේ ප්‍රකාශයට පත් කරන්න මේ දේවල් අසාධාරණකම් දරුවන්ට වෙන්න යනවා නම් එහෙනම් ජයවා බොහොම ස්තුතියි වීඩියෝ එකට සම්බන්ධ වුණාට වීඩියෝ එක බැලුවට